Hi guys, අද අපි ඇවිල්ලා ඉන්නේ National Museum of Qatar. අපි තාම ඇතුළට ගියේ නෑ. අපි ඇතුළට ගිහින් බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා. යන්න කලින් security එකක් තියෙනවා. security එකෙන් අපේ බෑග් එහෙම check කරනවා. ඒ නිසා මේ ටිකට් ගන්නත් යන්න ඕනේ. අපි ඇතුළට ගිහින් බලමු මේ ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. අපි ටිකට් අරගත්තා. දැන් ටික කරා වෙලා තියෙන්නේ. ඒ වුණාට අවුලක් නැහැ බලන්න පුළුවන්. මේකේ මේන් එන්ට්‍රන්ස් එක මේ වෙනස් කළානේ. කලින් තිබ්බේ මේ ඇතුලෙන් යන්න. දැන් තියෙන්නේ එළියෙන් යන්න. ඒකෙත් කැෆේස් තියෙනවා. එක එක ඒවා ගොඩක් තියෙනවා බලන්න. පොඩි බබාලට මොන හරි ප්ලේ කරන්න මොන හරි. කොඩිය උද්දාන්න මේක දැන් අයින් කරා. දැන් කොඩිය හොදනෝ guys. මෙතන තියෙන්නේ මොනවද? ඩිස්ප්ලේ එක දාලා දින මාල් ටැංක වගේ තියෙනවා. පොඩි මාළුකෝ තියෙනවා. Don't touch. මේ ප්‍රොජෙක්ටර් ගහලා තියෙන්නේ ඩිස්ප්ලේ දාලා. චිප් වලට. Berarti mana ini? Ini lagi tradisional hari. Ada bisa recipe nama. Itu nama jewelry. One of the most important pieces of bridal jewelry is a gold necklace. Ibu mau tahu ini negara Julius Caesar के वगैरह මේක ඇතුළේ ඉතින් එහෙම ලොකුවට බලන්න දෙයක් තියෙනවා. අන්න අතන තියෙනවා මොනවද ඔය කියන්නේ මම කියන්නේ. ඒ රයිෆල් පරණ කාලේ. ඒ ඉස්සර කාලේ කඩු තියෙනවා. කඩු තියෙනවා. මේ තියන්නේ ඔක්කොම ඉස්සර එව්වා. පරණ එව්වා ඔක්කොම. මේ තියන්නේ මොනවද? ඒ තියන්නේ පරණ රයිෆල්. අර දින වීඩියෝ එකෙන් නම් කියවලා. මේ වීඩියෝ එකේ පෙන්නන්නේ ඒව තමයි. මේ යාළ යුද්ධයට යනකොට. හල ඉස්සරහින් යුද්ධයට ගිහින් ඔන්න කොටනවා. අපිට දෙන ඉඳගෙන බලන්න පුළුවන්.
මොනවද තියෙන්නේ කියලා තව මේක හෙන ලොකුයි මේකේ ගොඩක් ඒවා තියෙනවා බලන්න. හලු මේක වෙනස් කරලා නේද දැන්? මේ කියන්නේ ඒ වගේ ඒවා තමයි. ෂේඛ අබ්දුල්ලා බින් ජසීර්. මේක අතට පොඩ්ඩක් කරවලයි. මෙන්න පර්ල් තියෙනවා. පර්ල් ප්‍රොජෙක්ටර් ගොඩක් ගහලා ප්‍රොජෙක්ටර් වල තමයි ඉන්න සල්ලි පෙන්න. එයාලගේ තියෙන්නේ කටුනේ කටාර වල මුද්දා තියෙනවා. Independence of Qatar 1971. ඒක මොකක්ද? ශ්‍රී ලංකාවේ එතනත් මොනවද මන්ද ගෙජමැටික්ස් වගේක් තියෙනවා. ශ්‍රී ලංකන් එකක් වගේ. ඒක මොකක් හරි ප්ලේ කරන එක ගේම් මොන හරි තියෙනවා. මේ අතේවල පොඩි එකෙක් තමයි මේ හිටියට. සද්දකුත් ඇහෙනවා නේ. ඒක මොකද්ද කියලා බලමු. මේ තියෙන්නේ මෙහෙ මොකක්ද? මැප් එක. මේක මැප් එක. මේක දෙන්න නොමේ ඔයක ගියානේ. මේකෙන් ඒ අවුරුදු ගාන පෙන්නන්නේ. මේ තියෙන්නේ කටාර හැදුන හැටි. යම් බලන්න. මේ කතාර ඩිවලොප් වුණ හැටි තමයි පදක්කම් වගේ සාදර් අමීර් ෂේඛ් හමාද් බින්ගේ අයියෙන් කතා කරන්න බෑ මේක විනාශ කරලානේ හලු කාලේ මෙහෙම ඒවා තිබුණේ නැහැ. මේක බලන්න දෙයක් නැහැ. අපි එළියට ආවා. මේක කො වෙනස් කරලා තියෙන්නේ. කලින් වෙන පැත්තක් තිබ්බ දැන් වෙන පැත්තක් තියෙන්නේ. ඒ වුණාට දැන් බලන්න තිබ්බේ ගොඩක් අඩු. ගොඩක් බාන්නේ. කලින් නම් ගොඩක් දේවල් බලන් තිබ්බා. මම හිතන්නේ මේක හතට ගන්නවද කොහෙද? හතට වහන හින්දාද දන්නේ නැහැ. තව ටික වෙලා වහන. මෙතන මේ පැත්තේ යනදී රටේ ලියෝනේද රටේ ඉන්නේ. ඉතින් රටින් නිකස් දැන් නම් ගොඩක් රැවැලා තියෙන මෙලෝ දෙයක් පේන්නේ
මේකෙන් තමයි එළියට යන්නේ. අපිට මොකද ගහලත් නැහැ එක්සිට් කියලා මම හිතා මේකෙන් තමයි. මෙහෙන් මෙහෙන් වෙන්නද? ගැරේ. මෙහෙන් තමයි. මෙහෙන් යන්නේ. කොහෙන්ද? ඒ වුණාට ඔය එන්නේ කට්ටිය. ඉතින් එක්සිට් එක use elevator to exit කියලා. මම හිතන්නේ මොනවයි හදනවා. එලිවේටර් එකෙන් තමයි අපිට යන්න තියෙන්නේ. එක්සිට් එකට නෙමෙයි. මේකට යන්න පුළුවන් ඔය තියන්නේ. කොහෙද? ඔය තියන්නේ. කොහෙද තියෙන එක්සිට් කියලා? එකද? ඒක මේන්. guys travel කරන අයට මේකේ gift තියෙනවා. gift ගන්නත් පුළුවන්. මේක gift shop එකක් නේ තියෙන්නේ. ඔටෝ ඉන්නවා. මම හිතන්නේ මේවා 18 කැරට් වෙන්න ඇති. මුරුන් දනින් අපිනේ. child අයි පොඩි කට්ටියට බුක්ස් තියෙනවා. මේ කොරල් පාරද? කොරල් පාර වගේ තියෙනවා. ඩෙසිට් රෝස් කොරල් පාර මොනවද කාන්තාරය හදන එක. නිකන් ගල් වලින් වගේ. මේක නිකන් මියුසියම් එක වගේ තමයි. මේ විදියට නම් මුසෙම හදලා තියෙනවා. කෙටි. මෙතන ලස්සනයි. මෙතන අමුතු විදියට හදලා තියෙනවා. ඔය කලින් ආවේ නෑනේ මෙතන. අත්තම යන්නේ මෙතන. දැන් මම හිතන්නේ එක්සිට් කරනවා නම් හැමෝම මෙතනින් ආවලා පැන්සල් තියෙනවා. මේ පැන්සල් අමුතුයි. ලස්සනයි. මම අල්ලලා තියෙනවා. කපුල වගේ. මේ ගොඩක් පොත්පත් තමයි තියෙන්නේ. මේ වගේ පොත් තමයි තියෙන්නේ. කටාර ගැන ඉතිහාසය ගැන ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. කොහෙන්ද? ඈ? ඔකද නෙමෙයි. ඔන්න නෙමෙයි. මම හිතන්නේ ඉන්න තියෙන තැනින් යන්න තියෙන තැනින් එකම තැනින් තමයි. අබ්බලෝ වෙන තැනකට යන්න තියෙන්නේ කියලා. එකම තැනින් තමයි යන්න තියෙන්නේ. අපි දැන් කොහෙද? අපි දැන් එළියට යනවා. එළියට ගිහලාම හම්බ වෙනවා. කොහෙද? එළියට. එළියට යනවා. කොයි හරි යන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මොනවද මේකට කියන්නේ කාර්. මේක ඇතුලේ කාර් තියෙන පරණ නෙව්වා. මේක දාලා තියෙන්නේ නම් 1962. 63 බුක් කියන්නේ 63. මේ 62 තියෙන්නේ. මෙතන තියෙන 63 Ferrari 250 කියන්නේ. රතු පාට කාර් එක. එක්දස් 963 හදපු Ferrari එක. අද දෙන්නටම දිනනවා. ආයි තියෙනවා. තුල පේන විදිහ හදලා තින්නේ කියන්නේ කොහොමද කාර් එක හදලා තින්නේ කියලා. මේ ඔක්කොම පේන තැන හදලා තින්නේ ප්ලාස්ටික් වලින්. ඒකට කියන්නේ ගෝස්ට් කාර් කියලා. මේක මරුනේ. මොකක්ද මේක? මේක 1949 හදපු කාර් එකක්.
ඒක නිකන් බෝට්ටුවක් හරි. නිකන් ඒක මාර ලස්සනයි. බෝට්ටුවක් කරන් තියෙන ලොකු එක. අපිට අතනින් නිකන් නැමෙ බහන්න නැතුව. අපි දැන් වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ. අපි තව දවසකින් එන්නම් ආයේ මේකේ මොනවද තියෙන්නේ කියලා පෙන්වන්න. මොකද මේ මොකක් හරි රිපෙයාර් එකක් යනවානේ. ඒක නිසා මේ උඩ වහලා තියෙන්නේ ක්ලෝස්. ඒ නිසා අපි තවත් දවසකින් හම්බ වෙමු. දැන් රෑත් වුණා රෑ 7ක් කිට්ටුයි. ඔව්. අපි දැන් කණ්ඩ යන හදන්න. බයි. බයි.